වේවා මගේ පුංචි යාළුවා හැමෝටම. ඔන්න ඉතින් 2026 වර්ෂයේ කියන ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන අපේ පුංචි නංගිලා මාලිලාට SU YouTube channel එක හරහා ඔන්න ඉතින් ගෙනල්ලා තියෙනවා ගණිත ගැටළු 100ක්. එහෙනම් අද අපි මුලින්ම ගණිත ගැටළු අංක 1 සාකච්ඡා කරමු. මගේ පුංචි නංගියේ මාළේ. අපි එහෙනම් මේ ගාන හදන හැටි බලමු. මම ඔයගොල්ලන්ට මේ ගාන හදන්න කලින් පොඩි රහසක් කියන්න. ඒ තමයි ඕගොල්ලන්ට මේ වගේ ගානක් හදද්දි හරියටම හදාගන්න ඕනි නම් හරියටම උත්තරය ගන්න ඕනි නම් ඕගොල්ලෝ මම මේ කියන විදිහට ඒ ගාන හදාගන්න. ඒ තමයි ඔයගොල්ලෝ මුලින්ම මේ ගානේ මුල ඉඳන් අගටම කියව ගන්න. ඊට පස්සේ ඔයගලන්ට දීලා තියෙන කටුවැඩ පොලේ මේ ගාන කියලා තියෙන තොරතුරු සටහන් කරගන්න. හරි. අපි නම් මේ ගානත් ඒ විදිහටම හදලා බලමුද? එහෙනම් අපි මුලින්ම මේ ගානේ මුලින් ඉඳන් අගට කියව ගමු. නිමල් උපදින විට නිමල්ගේ මවගේ වයස අවුරුදු 25කි. ඔහුගේ මල්ලි උපදින විට මවගේ වයස අවුරුදු 29කි. නිමල්ගේ දැන් වයස අවුරුදු 10ක් නම් මල්ලිගේ දැන් වයස කීයද කියලා තමයි අපෙන් අහන්නේ. එහෙනම් දැන් අපි මේ ගාන මුලින් ඉඳන් අකට කියව ගත්තනේ. දැන් අපි මේ ගාන කියලා තියෙන තොරතුරු සටහන් කරගමු. අපි මේ වගේ ගානක තොරතුරු සටහන් කරගන්නකොට කොටස් වශයෙන් තමයි තොරතුරු සටහන් කරන්නේ. කොටස් වශයෙන් කියව තමයි මේකේ තොරතුරු සටහන් කරගන්න ඕනි. හරි. අපි එහෙනම් මේකේ පළවෙනි වාක්‍ය කියව ගමු. පළවෙනි වාක්‍යය තමයි අපේ පළවෙනි කොටස. හරි. නිමල් උපදින විට නිමල්ගේ මවගේ වයස අවුරුදු 25කි. මේකේ අපිට මුලින්ම හම්බ වෙන්නේ නිමල් සහ නිමල්ගේ මව. අපි එහෙනම් මුලින්ම අපේ කටවැඩ පොලේ ලියා ගන්නවා නිමල්. නිමල් කියලා ලියාගෙන ඊට පස්සේ පොඩි ස්පේස් එකක් තියලා පොඩි ස්පේස් තියලා අපි ලියා ගන්නමු මව කියලා. හරි. දැන් මේ නිමල් ඉපදෙනකොට තමයි නිමල්ගේ මවගේ වයස අවුරුදු 25ක් වෙලා තියෙන්නේ. යාළුවනේ කවුරු හරි ඉපදෙනකොට දැන් මේ ගාන නම් ඉන්නේ නිමල්. නිමල් ඉපදෙනකොට නිමල්ට අවුරුද්දක් දෙකක් එහෙම ගෙවිලා ගිහිල්ලා නෑනේ. කියන්නේ නිමල්ට වයස අවුරුද්දක් දෙකක් විතර දාන්න නෑ. ඒ හින්දා ඒ කියන්නේ අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් නිමල් ඉපදෙනකොට නිමල්ට වයසක් නැහැ. ඒ කියන්නේ නිමල්ගේ වයස අවුරුදු 0යි කියලා. අපි එහෙනම් මුලින්ම මෙන්න මේ නිමල් කියලා දීලා තියෙන තීරුවේ 0 දාගන්න. ඊට පස්සේ ඒකට ඉස්සරහින් අපි මව කියලා දාගත්තනේ. මව කියලා ලියාගත්තනේ. එහෙනම් එතන අපි දාගන්නවා මුලින්ම 25යි කියලා. හරි. අපි එහෙනම් දැන් දෙවෙනි වාක්‍යය කියව ගමු. ඔහුගේ මල්ලි උපදින විට මවගේ වයස අවුරුදු 29කි. ඔන්න අපිට මේ ගානට අලුත් සමාජිකයෙක් එකතු වෙනවා. ඒ කවුද? ඒ තමයි නිමල්ගේ මල්ලි. දැන් අපිට මේක කියන්නේ ඔහුගේ මල්ලි කියලා. ඔහුගේ කියන්නේ කාටද? ඔහුගේ මල්ලි කියන්නේ නිමල්ගේ මල්ලිට. එතකොට දැන් අපි ඊගාවට මෙන්න මෙතන මල්ලි කියලා ලියා ගන්නම අපේ කටුවැඩ කොලේ. අපිට ඊගාට හම්බ වෙන සමාජිකය තමයි මල්ලි. නිමල්ගේ මල්ලි. එහෙනම් අපි මේ කටුවැඩ කොලේ ඊගාට දෙවෙනි වාක්‍යයේදී අපිට හම්බ වෙන සමාජිකයා වෙන මල්ලි කියලා ලියා ගන්නවා. ඊගාවට දැන් මේ දෙවෙනි වාක්‍යය අපිට කියන්නේ නිමල්ගේ මල්ලි ඉපදෙනකොට මවගේ වයස අවුරුදු 29 දැන් නිමල් ඉපදෙනකොට නිමල්ගේ වයස අවුරුදු 0යි නම් නිමල්ගේ මල්ලි ඉපදෙනකොට නිමල්ගේ මල්ලිගේ වයස 0 වෙන්න ඕනේ නේද? ඒ කිව්වේ නිමල්ගේ මල්ලි ඉපදෙනකොට නිමල්ගේ මාළට අවුරුදු දෙකක් ගෙවිලා ගිහලාද? නෑ. ඒ හින්දා අපි මෙන්න මෙතන පළවෙනි තීරුවේ එක ස්පේස් එකක් තියලා එක හිස් තැනක් තියලා
අපි දෙවනි හිතේ ලියා ගන්නවා බිඳුවයි කියලා මල්ලේ කියලා ලියලා තියෙන තීරය. ඒ ලිව්වේ නිමල්ගේ මල්ලිට අවුරුදු 0ක් වෙනකොට තමයි නිමල්ගේ මවට අවුරුදු 29ක් එන්නේ. අපි මේ විදිහට 29 ලියා ගමු මල්ලි මව කියලා ලියලා තියෙන තැන. දැන් අපිට මේ විදිහට ලියා ගන්නකොට හිස්තන් දෙකක් තියෙනවා. එකක් තමයි අපි මුලින් තිබ්බ මල්ලි කියලා ලියලා තියෙන තැන ස්පේස් එක හිස්තන. ඊට පස්සේ නිමල් කියලා ලියලා තියෙන තැන හිස්තන. දෙවෙනියට හම්බෙන්නේ හිස්තන. අපි මුලින්ම මෙන්න මේ අපිට මුලින්ම හම්බෙන්නේ මල්ලි කියලා ලියලා තියෙන මල්ලි කියලා ලියලා තැන හිස්තනනේ. අපි එතන මුලින්ම පුරවමු. දැන් යාළුවනේ නිමල් ඉපදෙනකොට නිමල්ගේ මල්ලේ ඉපදිලාද? නෑ නේද? ඒ මොකද නිමල්ගේ මල්ලේ නිමල්ට වැඩිය බාලයි. ඒකනේ නිමල්ගේ මල්ලිට නිමල් මල්ලි කියලා කියන්නේ. එහෙනම් අපි මේ මල්ලි කියලා තියෙන තැන පළවෙනි ස්තැන්ට මේ විදිහට ඉරක් ගහගන්නවා. එහෙම ඉරක් ගහගන්නම ඊට පස්සේ දැන් ඊගාවට අපිට හම්බ වෙන්නේ නිමල් කියලා ලියලා තියෙන තැන දෙවනියට හම්බ වෙන ස්තැන. ඉතින් එතකොට අපි ඒක හොයාගන්න නම් දැන් නිමල්ගේ මල්ලේ ඉපදෙනකොට නිමල්ගේ වයසනේ අපි දැන් හොයන්න යන්නේ. එහෙනම් අපි මුලින්ම නිමල්ගේ මල්ලේ ඉපදෙනකොට නිමල්ගේ මවගේ වයසත් නිමල් ඉපදෙනකොට මවගේ වයසත් අතර වෙනස අපි හොයාගන්න ඕනේ. ඒක කොහොමද හොයන්නේ? අපි 29 25ක් අඩු කරනවා. එතකොට උත්තරේ කීයද? 4. ඒ කියන්නේ නිමල් ඉපදිලා අවුරුදු 4ක් එකතු වුණාට පස්සේ ඒ කියන්නේ අවුරුදු 4ක් ගියාට පස්සේ තමයි නිමල්ගේ මල්ලේ ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ නිමල්ගේ තීරුවේ නිමල් කියලා ලියලා තියෙන තැන දෙවනියට එන හිස්තැනේ 4. එහෙනම් අපි එතන 4 කියලා ලියාගන්න. දැන් අපි තුන්වෙනි වාක්‍යයට යමු. තුන්වෙනි වාක්‍යය අපිට කියන්නේ නිමල්ගේ දැන් වයස අවුරුදු 10ක් නම් මල්ලිගේ දැන් වයස කීයද කියලා තමයි ඒ ගානේ ඒ වාක්‍යය අහන්නේ. එතකොට මේකේ ඒ වාක්‍ය තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. කීයද කියලා අහන්නේ අපේ ප්‍රශ්නේ. තුන්වෙනි වාක්‍ය තමයි අපෙන් අහන ප්‍රශ්නේ තියෙන්නේ. තුන්වෙනි වාක්‍ය අපිට කියන්නේ නිමල්ගේ දැන් වයස අවුරුදු 10යි කියලානේ. එහෙනම් අපි මුලින්ම මෙන්න මෙතන 10යි කියලා දාගමු. ඊට පස්සේ අහන්නේ මල්ලිගේ දැන් වයස. නිමල්ගේ වයස අවුරුදු 10ක් වෙනකොට මල්ලිගේ වයස. අපිට මුලින් ආව නිමල් ඉපදිලා අවුරුදු 4ක් ගියාට පස්සේ තමයි මාණ්ඩිය ඉපදුනේ. ඒ කියන්නේ නිමල්ට වැඩිය මල්ලි අවුරුදු 4ක් බාලයි කියන එකනේ. එහෙනම් අපි නිමල්ගේ දැන් වයස 10යි. එතකොට මල්ලිගේ දැන් වයස හොයාගන්න නිමල්ට 10ක් වෙනකොට මල්ලිගේ වයස හොයාගන්න. මෙන්න මේ 10න් අපි 4ක් අඩු කරනවා. එතකොට හරි නේද? උත්තරේ එනවා නේද? හරි. එතකොට 4ක් අඩු කරාම කීයද උත්තරේ? 6යි. එහෙනම් මල්ලිගේ වයස අවුරුදු 6යි. නිමල්ට 10ක් වෙනකොට මල්ලිට වයස අවුරුදු 6යි. අපිට තව විදිහකට හොයන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවද කොහොමද ඒ කියලා? බලමු. දන්නේ නැත්නම් අයත් ඉන්න පුළුවන්, දන්න අයත් ඉන්න පුළුවන්. දෙකලොට්නම ඔන්න ඉතින් දැන් කියලා දෙනවා. නිමල්ගේ මල්ලි ඉපදුනේ නිමල් ඉපදලා අවුරුදු 4ක් ගියාට පස්සේ. එහෙනම් දැන් මෙන්න මේ නිමල්ගේ දැන් වයස 10යි. නිමල්ගේ මල්ලි ඉපදෙනකොට වයස අවුරුදු 4යි නිමල්ට. එහෙනම් මේ නිමල්ගේ මල්ලි ඉපදලා අවුරුදු 6ක් ගිහිල්ලා නේද මේ නිමල්ට අවුරුදු 6 වෙලා තියෙන්නේ. 10 වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ 10න් 4ක් අඩු කරාම අවුරුදු 6යි. ඒ කියන්නේ 4ට 6ක් එකතු වෙලා තමයි 10 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ මල්ලිටත් අවුරුදු 6ක් එකතු වුණා නම් මල්ලිගේ දැන් වයස එනවනේ. ඒ කියන්නේ අවුරුදු 6යි. එතකොට එන්නේ අවුරුදු 6ම තමයි. දෙවිදියටම හැදුවාම අපිට අවුරුදු 6 ආවා. ඒ කියන්නේ කොහොමද උත්තරේ අවුරුදු 6ම තමයි. එහෙනම් ලියාගමු අවුරුදු 6 කියලා. ඕගොල්ලෝ මේ වගේ ගාණක් හදනකොට කරන පොඩි වැරද්දක් තියෙනවා. හදනකොට නෙවෙයි වැරද්ද කරන්නේ.
හදනකොටත් වැරද්ද කරනවා. ඒ වුණාට හදලා ඉවරලා උත්තරේ දානකොටත් වැරද්දක් කරනවා. ඒ තමයි දැන් අපිට මේ වගේ ප්‍රශ්නක දීලා තියෙනවා පෙරවරු පස්වරු රුපියල් 7 අවුරුදු මාස දින එහෙම සති එහෙම දාලා තියෙනවා. එතකොට දැන් මේක දීලා තියෙන්නේ අවුරුදු කියලා. එහෙනම් අපි උත්තරේ ලියන්නත් ඕනේ අවුරුදු වලින්. නැත්තම් ඕගොල්ලෝට ආපු උත්තරේ හරි වුණාට මේ විදිහට නිකම්ම 6 දැම්මොත් අවුරුදු 6 දාන්න නැතුව නිකම්ම 6 දැම්මොත් ඕගොල්ලන්ගේ ගානේ දීලා ඕගොල්ලෝ දාපු උත්තරේ ඒ ගානට දාපු උත්තරේ වැරදි. හරි. එහෙනම් දැන් ඕගොල්ලන්ට මේ ගාන තේරුණාද? තේරුණා නම් මගේ මේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, යාළුවන්ට share කරන්න. වගේම මේ වීඩියෝ එක ගැන comment එකකුත් දාන්න යන්න. හරි. දැන් මේ පාඩම ඉවර කරන්න යන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් මම ඔයගොල්ලන්ට පොඩි ගානක් දෙනවා. ඒ ගාන ගෙදෙදි හදලා comment එකක් යටින් තියෙන comment section එකේ comment එකක් දාන්න යන්න. මම ඊගාවට ගේන වීඩියෝ එකේදී ඒ ගාන හදන හැටි කියලා දෙන්නම්. එහෙනම් ඔයගොල්ලෝ අහගෙන ඉන්න මම මේ දෙන ගාන කමල් උපදින විට ඔහුගේ පියාගේ වයස අවුරුදු 25කි. කමල්ගේ නංගි උපදින විට කමල්ගේ පියාගේ වයස අවුරුදු 30කි. නංගිගේ දැන් වයස අවුරුදු 3ක් නම් කමල්ගේ දැන් වයස කීයද කියලා තමයි මේ ගානදී අහන්නේ. එහෙනම් මේ ගාන හදලා කමෙන්ට් එකක් දාන්න. හැමෝටම